රටවල්ද මේවා? මේවා තමයි හුණ්ඩු. මේවා රටවල් නෙමෙයි. මේ රට හදන්න බැරි නම් හදන්න රටක් නෑ ලෝකේ. කියලා තියෙනවා මේ හුණ්ඩුව කිව්වද කියලා. ජනාධිපතිතුමා ඊයේ පාර්ලිමේන්තුවේ කිව්වා හුණ්ඩු කතාවක්. අපි බලමු මොකද්ද මේක කියලා. ඇත්තම කියනවා නම් අපිට තෙල් ගබඩා කරගන්න ඉඩක් නැහැ. ඒක තමයි මේ කියන්නේ. හුණ්ඩුවක් කියන්නේ ඒකයි. ගොඩක් අපිට ගබඩා කරගන්න නැති නිසා තමයි ජනාධිපතිතුමා මේ විදිහට මේ දේ කිව්වේ. හැබැයි අපිට දැනට පවතින ඉන්ධන ප්‍රමාණය කොච්චරක්ද කියලාත් ජනාධිපතිතුමා කිව්වා. ඉතින් මේ විදිහට තමයි මේ හුණ්ඩු කතාව ආරම්භ වුණේ. මේක ගැන පැහැදිලි කරද්දී වැරදක් දකින්නේ නැහැ. මොකද මේ හුණ්ඩුවක් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් පොඩ්ඩ මේ දේවල් අපි තියාගන්න නේද? හුණ්ඩුවක් කියන්නේ පොඩ්ඩයි අපිට එකකින් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මේ අපේ වගේ දුප්පත් රටවල් වලට අපි වගේ පොඩි රටවල් වලට ටික තමයි මේ තෙල් කියන දේවල් ගන්න පුළුවන්. ගෑස්, තෙල් මේ හැම දෙයක්ම ගන්න පුළුවන් ටික. අපිට මහා ප්‍රමාණයෙන් මේ දේවල් ගන්න බෑ. ඉතින් අපේ රටේ ආර්ථිකය, අපේ රටේ දුප්පත්කම, අපේ රටේ විශාලත්වය මේ හැම දෙයක්ම මේකට බලපානවා. ඉතින් මේ නිසා තමයි ජනාධිපතිතුමා ඊයේ පාර්ලිමේන්තුවේ හුණ්ඩුව කියලා කිව්වේ. ඉතින් ජනමාධ්‍ය තුල සහ සමාජ මාධ්‍ය තුල ගොඩාක් දේවල් මේ පිළිබඳව දාලා තිබ්බා. ඉතින් මගේ අදහස තමයි මම ඕගොල්ලන්ට කිව්වේ ඇයි මේ හුණ්ඩුව කියලා ජනාධිපතිතුමා කියන්න හේතුව මොකක්ද කියලා.